ඇත්තෙන්ම මම ඉතාමත්ම කනගාටුවට සහ සංවේගයටපත් වෙනවා මේ රටේ විශිෂ්ට ශ්‍රේණියේ කලා ශිල්පිනියක් කලාකාරියක් විදිහට මාලිනී පොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳව එතුමිය මේ රටේ පමණක් නෙවෙයි අන්තර්ජාතික වශයෙන් ජයග්‍රහණය කරපු අපේ රට වෙනුවෙන් නම දිනාගත්ත කෙනෙක්. මාලිනී පොන්සේකා මහත්මියගේ ජීවිත කාලය තුල විශේෂයෙන්ම එතුමිය කලා ශාස්ත්‍රයේ චිත්‍රපට ශාස්ත්‍රයේ ඒ වගේම වෙනත් අංශවල සෞන්දර්ය ශාස්ත්‍රවල එතුමිය කටයුතු කිරීම තුල ලබාගත් ජයග්‍රහණය එතුමියගේ පෞද්ගලික ජයග්‍රහණ නෙවෙයි. ඒ හැම ජයග්‍රහණයකින්ම අපේ රටට ලොකු ගෞරවයක් ඇති වුණා. ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන්. ඒ නිසා එතුමියගේ අභාවය අපේ කලා ශාස්ත්‍රයට විශේෂයෙන්ම සෞන්දර්ය ශාස්ත්‍රයට බරපතල පාඩුවක් චිත්‍රපට ශාස්ත්‍රයට ඇතුළු. මම ජනාධිපතිවරේ දරන කාලේ එතුමිය අසනීප වෙච්ච වෙලාවේ මට පුළුවන් විදිහට එතුමියට විශේෂයෙන්ම උපකාර කළා. ඒ පිළිබඳව නොයෙකුත් විවේචනත් ආවයි එතුමියට මේ විදිහට උපකාර උදව් කරන්න කියලා. නමුත් ඒ විදිහේ උපකාර කළේ එතුමිය පිළිබඳව මම දන්න නිසා. මාලිනී පොන්සේකා මහත්මිය කියලා කියන්නේ කෝටිපතිනියක් නෙවෙයි. සමහර විවිධාකාරයේ ඒ කාලේ මේ සම්බන්ධයෙන් නොයෙකුත් විග්‍රහ කළා. නමුත් එතුමියගේ පවුලේ තත්වය විශේෂයෙන්ම මම ඒ කාලෙත් දැනගෙන හිටියා. අපිත් එක්ක පාර්ලිමේන්තුවේ එකට හිටපු කෙනෙක් විදිහට කතා බහ කරනකොට ඒ තොරතුරු බොහෝ වෙලාවට අපි එක්ක කතා බහ කරලා තිබෙනවා. ඒක නිසා එතුමියගේ අභාවයේ බලවත් පාඩුවක් මේ රටේ ඒ හිස්තැන පුරවන්න මම හිතන්නේ මේ වන විට කෙනෙක් තවම ඉන්නවාද කියන එක ප්‍රශ්නයක්. ඒ නිසා එතුමියගේ කලා ජීවිතය පිළිබඳව වගේම විශේෂයෙන්ම චිත්‍රපට ශාස්ත්‍රයේ එතුමිය කටයුතු කරපු ආකාරය සම්බන්ධයෙන් අද නව කලා පරපුරට බොහෝ ආදර්ශ ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ ආදර්ශ තුල එතුමිය ඒ පෙන්නපු දක්ෂකම් හැකියාවන් කුසලතාවයන් ඒ සියල්ලක්ම පරිණතභාවයන් ඒ ශාස්ත්‍රයේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා එතුමගේ මේ අභාවය සම්බන්ධයෙන් ඒ වගේම අසනීප වෙච්ච තත්ත්වයේ ඒ අවස්ථාවේ කාලේ ඉඳලා එතුමියට ඒ තිබුණු වේදනාවන් ඒ පිළිබඳව ඒ වේදනාවන් අපිත් බාරගත යුතු වෙනවා. ඒ මොකද අපේ සමාජයට ඉතාමත්ම වැදගත් කෙනෙක් නිසා ඒ ශාස්ත්‍රයේ. ඒ නිසා ඒ පිළිබඳව මගේ කනගාටුව සහ බලවත් වේදනාව ප්‍රකාශ කරනවා. මාලිනී පොන්සේකා මැතිනිය විශේෂයෙන්ම මම බෞද්ධෙක් වශයෙන් නිවන් සුවපත් වේවායි කියලා ප්‍රාර්ථනා කරන අතරම නිවන් දකින්නට පෙර නැවත අපේ රටේ ඉපදිලා මේ ශාස්ත්‍රයට නැවත පණ දෙන්නට කියලා එක් පැත්තකින් මම ප්‍රකාශ කරනවා. ත්වන් සරණයි. ඉස්සුදී ඔව් මට ඒ කාලේ චෝදනා කළා හුඟක් ඉතින් මේ එතුමියට මේ ජනාධිපති ධර්මදින සල්ලි දුන්නයි කියලා. නමුත් මම දන්නවනේ මේ එතුමගේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් ඒක නිසා මේ ඒ චෝදනා ඉතින් මම සාමාන්‍යයෙන් දේශපාලන විදියට අපිට ඉතින් ওই විදිහේ චෝදනා එනවා. ඉතින් ඒ මොන චෝදනා ආවත් එතුමේ වෙනුවෙන් මම ඒ යුගයේ තුල ඒ කාලය තුල මගේ වගකීම සහ යුතුයකම මම එතුමේ වෙනුවෙන් ඉෂ්ට කළා කියන එක කියන්නට ඕන. විවේචන වලට මම බය කෙනෙක් නෙවෙයි.